හායි මම ශක්තිය. ඔයගොල්ලෝ හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. කලින් වීඩියෝ එකකදී මම ඔයගොල්ලොත් එක්ක කතා කළා කොළඹ යුනිවර්සිටි එකේ තියෙන ඔයගලන්ට කරන්න පුළුවන් මාස්ටර්ස් මොනවද කියලා. අද මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොරටු යුනිවර්සිටි එකේ තියෙන ඔයගලන්ට කරන්න පුළුවන් මාස්ටර්ස් මොනවද කියලා. මම කලින් කරපු වීඩියෝ එකේදී ඒ කියන්නේ මම කොළඹ යුනිවර්සිටි එකේ මාස්ටර්ස් ගැන කරපු වීඩියෝ එකේදී ගොඩාක් දෙනෙක් මගෙන් අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි මාස්ටර් එකක් කරන්න මොන වගේ ක්වොලිෆිකේෂන්ස්ද තියෙන්න ඕන කියලා. එතකොට ලංකාවේ රජයේ යුනිවර්සිටි එකක ඔයාට මාස්ටර් එකක් කරන්න ඕන නම් ඔයාට ඩිග්‍රී එකක් ඕන. ඒ කියන්නේ ඩිග්‍රී එකකින් පස්සේ කරන ක්වොලිෆිකේෂන් එකක් තමයි මාස්ටර් එකක් කියලා කියන්නේ. හැබැයි ලංකාවේ දැනට තියෙනවා ඔයාට ඩිග්‍රී එකක් නැති වුණත් මාස්ටර් එකක් කරන්න පුළුවන්. පෞද්ගලික විශ්වවිද්‍යාල ඒ කියන්නේ වගේ වර්ක් එක්ස්පීරියන්ස් එකෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් මම ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මාස්ටර් එකක් කරන්න පුළුවන් ක්‍රම ගැන ඉස්සරහට මම වීඩියෝ එකකදී කතා කරන්නම්. එතකන් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නම් මේ මොරටු යුනිවර්සිටි එකේ තියෙන ඕගලන්ට කරන්න පුළුවන් මාස්ටර්ස් මොනවද කියලා. හයි මොරටු යුනිවර්සිටි එකේ මාස්ටර්ස් ගැන හැම විස්තරයක්ම දාපු වෙබ්සයිට් එකක් තියෙනවා. Post Graduate Degrees University of Morato කියන මේ වෙබ්සයිට් එකෙන් තමයි අපිට විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකට ගියාම මේකේ තියෙනවා හැම ඩීටේල් එකක්ම. එතකොට මේකේ ඉස්සරහට එන්න තියෙන ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා තියෙනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් ළඟදීම අපිට මොන වගේ ප්‍රෝග්‍රෑම්ස්ද පටන් ගන්න කියලා. මේ අප්කමින් කියන කෝසස් වලින් බලා ගන්න පුළුවන් ළඟදී පටන් ගන්න මොනවද කියලා. Master of Urban Design තියෙනවා, MCPG diploma මේව නම් ඩේට් පහු වෙලා තියෙන්නේ. හැබැයි ඔයාලට ළඟදිම මොන වගේ ප්‍රෝග්‍රෑම්ස්ද ඉස්සරහට එන්නේ කියලා මේ වෙබ් පේජ් එකේ නොටිෆයි කරයි. ඔයාලට දැනගන්න පුළුවන් මොන වගේ ප්‍රෝග්‍රෑම්ස් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රෝග්‍රෑම් එක මොන වගේ කාලයකද ඇප්ලිකේෂන් කෝල් කරන්න කියලා බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ. මුලින්ම අපි කතා කරමු මොරටු යුනිවර්සිටි එකේ තියෙන මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ එක එක ෆැකල්ටිස් වලට ගිහිල්ලා බලමු මොන වගේ ප්‍රෝග්‍රෑම්ස්ද තියෙන්නේ කියලා. හරි. අපි මුලින්ම බලමු මේ ෆැකල්ටි වයිස් මොනවාද ඔයගලන්ට කරන්න පුළුවන් මාස්ටර්ස් තියෙන්නේ කියලා. දැන් මේ ආකිටෙක්චර් ෆැකල්ටි එක ගත්තොත් එහෙම ඔයාට කරන්න පුළුවන් මාස්ටර්ස් පහක් තියෙනවා. ප්‍රෝග්‍රෑම්ස් පහක් තියෙනවා. ඉතින් ඒ වගේ විවිධ ෆැකල්ටිස් වල තියෙන මාස්ටර්ස් මොනවද කියලා ඔයාට මේ මොරටු යුනිවර්සිටි එකේ තියෙන වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. එතකොට බිල්ඩින් ඉකොනොමික්ස් කියන ෆැකල්ටි එකේ තියෙන මාස්ටර්ස් 3ක්. ඒ වගේම තමයි ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් කියන ෆැකල්ටි එකේ තියෙන මාස්ටර් ප්‍රෝග්‍රෑම් 2ක්. එතකොට ෆැකල්ටි ඔෆ් ඉංජිනියරින් ෆැකල්ටි එක ගත්තොත් එහෙම ඉංජිනියරින් තියෙන විවිධ කැටගරිස් වල. ඉතින් මේ හැම කැටගරි එකකටම අදාළව මාස්ටර් ප්‍රෝග්‍රෑම් මේ යුනිවර්සිටි ඔෆ් මොරටුවේ තියෙනවා. මොකද මොරටු යුනිවර්සිටි එක කියන්නේ විශේෂයෙන්ම ඉංජිනියරින් ෆැකල්ටි එකට ප්‍රසිද්ධ ප්‍රධානතම යුනිවර්සිටි එක. ඉතින් ඒක නිසා මේක කැටගරි වයිස් තියෙනවා මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස්. එතකොට කෙමිකල් ඇන්ඩ් ප්‍රොසෙස් ඉංජිනියරින් වලට මාස්ටර්ස් තියෙනවා. එතකොට සිවිල් ඉංජිනියරින් වල මාස්ටර්ස් තියෙනවා. එතකොට කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ඉංජිනියරින් වල මාස්ටර්ස් තියෙනවා. එතකොට earth resources කියන ෆැකල්ටි එකේ මාස්ටර්ස් තියෙන ඉංජිනියරින් වල. එතකොට ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් වලට මාස්ටර්ස් තියෙනවා. ඉලෙක්ට්‍රිකල් දැන් ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් ඉංජිනියරින් වලට මාස්ටර්ස් තියෙනවා. ඒ වගේම තමයි මැටීරියල් සයන්ස් ඇන්ඩ් ඉංජිනියරින් වලටත් මාස්ටර් එක තියෙනවා. එතකොට මැතමැටික්ස් වලටත් මාස්ටර් එක තියෙනවා. එතකොට මෙකනිකල් ඉංජිනියරින් වලටත් මාස්ටර්ස් තියෙනවා. ටෙක්ස්ටයිල් ඇන්ඩ් ක්ලෝතින් ටෙක්නොලොජි වලටත් මාස්ටර් එක තියෙනවා. එතකොට ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික් මැනේජ්මන්ට් වලටත් තියෙනවා. එතකොට ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන ෆැකල්ටි එක ගත්තොත් එහෙම මේකේ තියෙනවා ඩිපාර්ට්මන්ට් ඔෆ් කම්පියුටර් මැතමැටික්ස් වලට. එතකොට මේකටත් තියෙනවා මාස්ටර්ස්. ඊළඟට අපි බලමු ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන ෆැකල්ටි එකේ මොනවද තියෙන මාස්ටර්ස් කියලා. එතකොට මේකේ ඩිපාර්ට්මන්ට් වයිස් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මොනවද තියෙන මාස්ටර්ස් කියලා. ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි වලට තියෙනවා, මැතමැටික්ස් වලට තියෙනවා. එතකොට බිස්නස් කියන ෆැකල්ටි එකෙත් තියෙනවා මේ යුනිවර්සිටි ඔෆ් මොරටු මාස්ටර්ස්. එතකොට මාස්ටර්ස් මැනේජ්මන්ට් ඔෆ් ටෙක්නොලොජි කියන යටතේ තමයි තියෙන්නේ. දෙකක් තියෙනවා මාස්ටර්ස් ඔයගලන්ට කරන්න පුළුවන්. ඉතින් යුනිවර්සිටි ඔෆ් මොරටුවේ මේ වගේ මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම මොරටු යුනිවර්සිටි කියන්නේ ඉංජිනේරින් ෆැකල්ටි එකට ප්‍රසිද්ධ යුනිවර්සිටි එකනේ. හොඳම යුනිවර්සිටි එකනේ. ඉතින් මේක ගොඩක්ම තියෙන්නේ මේ ඉංජිනේරින් කරපු කෙනෙක්ට කරන්න පුළුවන් මාස්ටර්ස් ගැන. කැටගරි වයිස් ගොඩක් මාස්ටර්ස් තියෙනවා. ඒ වගේම අනිත් සබ්ජෙක්ට්ස් කරපු අයටත් තියෙනවා. එතකොට මේ මාස්ටර්ස් ගත්තොත් මේ ගැන විස්තර ඔයාලට ක්වොලිෆිකේෂන් මොනවද විස්තර දැනගන්න ඕන නම් ඔයාලට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ අදාළ තෝරගන්න
අදාළ ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරාම ඒකේ මේ වගේ සම්පූර්ණ විස්තර එනවා. මොනවාද ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා, මොන වගේ කෝස් එකක්ද මේක කියලා. එතකොට මොන වගේ දේවල්ද උගන්වන්නේ කියලාත් මේ කෝස් එක යටතේ තියෙනවා. සබ්ජෙක්ට්ස් මොනවද කියලා මේ හැම දෙයක්ම මේකේ දාලා තියෙනවා. එතකොට රික්වයර්මන්ට්ස් මොනවද කියලාත් දාලා තියෙනවා. දැන් ප්‍රධාන රික්වයර්මන්ට් එකට අමතරව ඒක නැත්තම් මොන වගේ දේවල්ද බලන්නේ මේ හැමදේම දාලා තියෙනවා. එතකොට ඩියුරේෂන් එක දාලා තියෙනවා, කොච්චර කාලයක් ගත වෙනවද කියලා. එතකොට විස්තර දැනගන්න ඕන නම් කාටද කතා කරන්න ඕන, කෝස් කෝඩිනේටර් ගැන විස්තර මේ හැම දෙයක්ම මේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. සාරාංශයක් වශයෙන් ගත්තොත් එහෙනම් මොරටු යුනිවර්සිටි එකේ මාස්ටර් එකක් කරන්න බැචලර් ඩිග්‍රී එකක් ඕනේ ඒ ෆීල්ඩ් එකට අදාළව. එතකොට ඔයාට මේ බැචලර් ඩිග්‍රී එක මොරටු යුනිවර්සිටි එකේම ඩිග්‍රී එකක් වෙන්න ඕනේ නෑ. රජයේ වෙන යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒ ෆීල්ඩ් එකට අදාළව ඔයාට ඒ මාස්ටර් එක කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට ගොඩක් විස්තර දැනගන්න ඕනේ නම් මොන වගේ ක්වොලිෆිකේෂන්ස්ද තව බලන්නේ, මොන වගේ දේවල් ඇක්සෙප්ට් කරනවද, ඒ වගේම තමයි මොන වගේ කාලයක් යනවද මේක ඉවර කරන්න, මේ හැම විස්තරයක්ම දැනගන්න පුළුවන් විදිහට මම ඔයාට ලින්ක් එකක් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාට විස්තර ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ලින්ක් එක ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා. එතකොට ඔයාගේ ෆීල්ඩ් එකට අදාළව ඔයාට බලා ගන්න පුළුවන් මොන වගේ ක්වොලිෆිකේෂන්ස්ද, කොච්චර කාලයක් යනවද, විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්. ඉතින් ඔයාට විස්තර දැනගන්න ඕන නම් මගේ ලින්ක් එක බලන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇඩ් කරලා තියෙනවා. හරි, දැන් අපි එක ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා බලමු මොන වගේ ඩීටේල්ස්ද මේ වෙබ් පේජ් එකේ ප්‍රෝග්‍රෑම් එකට අදාළව දාලා තියෙන්නේ කියලා. මම මැනේජ්මන්ට් සම්බන්ධව මාස්ටර් එක තෝරගත්තා. මොකද ඒකේ අපිට කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අනිත් මාස්ටර්ස් ගත්තොත් ඉන්ජිනියරින් වගේ ගත්තොත් එහෙම අපිට ඒ ෆීල්ඩ් එකට අදාළම ඩිග්‍රී එක තියෙනවා නම් තමයි මේ මාස්ටර් එක කරන්න පුළුවන්. මේ මැනේජ්මන්ට් එක ගත්තොත් එහෙම මේක කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අපි ඒ ගැනත් බලමු. මේ වෙබ් පේජ් එකේ මේ අනිවාර්යයෙන් මේගොල්ලෝ කෝස් ෆී එකක් දාලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ඩිග්‍රී එකක් කරද්දී අපිට ගෙවීමක් කරන්න ඕනේ නැහැ. අපිට ෆ්‍රී තමයි ඒ ඩිග්‍රී එක කරන්න පුළුවන්. හැබැයි අපි මාස්ටර් එකක් කරද්දී අපි ගෙවීමක් කරන්න ඕන. ඒ ගෙවීමට අදාළ විස්තර ටික මේ වෙබ් පේජ් එකේ දාලා තියෙනවා. මේ ඩිග්‍රී එක මේ මාස්ටර් එක කරන්න නම් මොන වගේ ප්‍රමාණයක්ද මුදල් අවශ්‍ය වෙන්නේ මේ හැමදේම දාලා තියෙනවා. එතකොට ඩියුරේෂන් එක කොච්චර කාලයක් යනවද මේ වගේ විස්තරත් දාලා තියෙනවා. එතකොට මම කියන්නේ මෙතඩ් කීපයක් තියෙනවා කියලා. අපි මේ මෙතඩ්ස් ගැන ගත්තොත් එහෙම පළවෙනි මෙතඩ් එක තමයි ඔයාට අවුරුදු 4ක බිස්නස් මැනේජ්මන්ට් සම්බන්ධ ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි ඔයාට වෙන ෆීල්ඩ් එකක. ඔයාට බිස්නස් මැනේජ්මන්ට් නෙමෙයි වෙන ෆීල්ඩ් එකක ඔයාට තියෙනවා නම් ඩිග්‍රී එකක්. ඒ වගේම අවුරුද්දක එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔයාට මේක කරන්න පුළුවන්. ඒ වගේ තුන්වෙනි මෙතඩ් එක තමයි අවුරුදු 3ක ඩිග්‍රී එකක් ඔයාට තියෙනවා නම් ඒ වගේම අවුරුදු 2ක එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔයාට මාස්ටර් එක කරන්න පුළුවන්. හතරවෙනි මෙතඩ් එක තමයි මොකක් හරි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් ඒ කියන්නේ 3 year ඩිග්‍රී එකකට සමාන ඒ වගේම අවුරුද්දක එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔයාට මේක කරන්න පුළුවන්. ඒ වගේම අන්තිම ක්‍රමය තමයි ඔයා සීනියර් මැනේජර් කෙනෙක් නම් ඒ වගේ මොකක් හරි බිස්නස් එකක අයිතිකාරයෙක් නම් ඒ වගේ ගොඩක් ඔයාට රෙකෝඩ්ස් තියෙනවා නම් ඔයාට මේ ක්වොලිෆිකේෂන් නැත්තම් ඒත් ඔයාට මේ මාස්ටර් එක කරන්න පුළුවන්. මේකට ඔයාට සෙනෙට් එකේ අප්‍රූවල් එකක් ඕනේ. ඉතින් මේ වගේ ක්‍රම මගින් ඔයාට මේගොල්ලන්ගේ මේ මොරටු යුනිවර්සිටි එකේ තියෙන මාස්ටර් එක කරන්න පුළුවන්. ඉතින් මේ වෙබ් පේජ් එකේ හැම ප්‍රෝග්‍රෑම් එකක් ගැනම මේ විදිහටම විස්තර දාලා තියෙනවා ක්වොලිෆිකේෂන් ගැන හැම විස්තරයක්. හරි. දැන් මම ඔයගොල්ලොත් එක්ක යුනිවර්සිටිස් දෙකක මාස්ටර්ස් ගැන කතා කරලා තියෙන්නේ. මුලින්ම මම කතා කළා කොළඹ යුනිවර්සිටි එකේ මාස්ටර්ස් ගැන. ඊට පස්සේ මේ අද වීඩියෝ එකෙන් මම කතා කළා මොරටු යුනිවර්සිටි එකේ ඔයාට කරන්න පුළුවන් මාස්ටර්ස් මොනවද කියලා. ඉතින් මේ වගේ මොකක් හරි යුනිවර්සිටි එකක ඔයාට විස්තර දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් මම ඒ යුනිවර්සිටි එක ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ කියන්නේ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම්ස් ගැන හරි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගැන හරි මොකක් හරි විස්තරයක් දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මම මුලින්ම ඔයාලට පොරොන්දු වුණා ඉස්සරහට වීඩියෝ එකකින් මේ මාස්ටර්ස් කරන්න මොන වගේ ක්වොලිෆිකේෂන්ස්ද බලන්නේ කොහොමද මාස්ටර්ස් කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලා කතා කරන්නම් කියලා අනිවාර්යෙන්ම මම ඉස්සරහට ඒ වීඩියෝ එකත් අරගෙන එන්න. එතකන් අද මම මේ වීඩියෝ එකෙන් නවතිනවා. ඉතින් ඔයා මේ වගේ වීඩියෝස් බලන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරන්න. ඉතින් ඔයා දැනටම subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. එතකන් මං ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඉගෙන ගන්න කැමති ආස ළමයින්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා.